සුබ දවසක් සුබ උදෑසනක්. අදත් ඉතාමත් ආශිර්වාදමත් වචනයක් එක්ක මම ඔබ වෙතට ඇවිත් තිබෙනවා. ඉතින් ඔබ අමතක කරන්න එපා ඔබට යහපත උරුමයක් බව. ඔබට යහපත පමණයි. වෙන දෙයක් නෑ. ඔබගේ උරුමය යහපත බව ඔබ අමතක කරන්නට එපා. ඉතින් අද දවසේ දෙවියන් වහන්සේ වචනයට අපි පොඩක් අහුම්කම් දෙමු. මෙනෙහි කරමු. මහත් මහිමේ දවසක් අද දවස. ඉතින් මහත් මහිමේ දවස් ගැන අපි පොඩ්ඩක් බලන්නනේ. යාකෝබ් 5:7 කියනවා එබැවින් සහෝදරයනේ ස්වාමින් වහන්සේගේ ඊම දක්වා ඉවසන්න. බලව ප්‍රථම සහ අන්තිම වර්ෂාව පැමිණෙන තුරු ඉවසීමෙන් ගොවියා පොළවේ අනර්ඝ ඵල ගැන බලා සිටි. ඉතින් යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ පියාණන් වහන්සේ ගොවියා ලෙස ඇඳින්නු අතර ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය වන අප උන්වහන්සේ බලා සිටින පොළවේ අනර්ඝ ඵලයක් වෙන එක අමතක කරන්නට එපා. යාකෝබ් අපොස්තලතුමා තේමාවක් ලෙස මේ පාඩමේ ගොවියාව ප්‍රථමය සහ අන්තිම වර්ෂා පැමිණෙන තුරු ඉවසීමෙන් බලා සිටින්න බව ප්‍රකාශ කරනවා. ඉතින් අද දවසේ අපි සෑම දේ තුලම අපි ඉවසලිවන්ත විය යුතුයි. හැම දෙයකටම ඔබගේ ජීවිතයේ හැම දෙයක් තුලම ඔබ ඉවසලිවන්ත යුතු ඉවසීමෙන් සිටින්නට අවශ්‍යයි. ස්වාමින් වහන්සේ අවශ්‍ය වෙලාවට පැමිණ ඔබගේ අවශ්‍ය දේ උන්වහන්සේ ලෑස්ති කරලා දෙන්න යන බව අමතක කරන්න එපා. ඒ නිසා අද දවසේ ඔබ ඕනම තත්වයක ඕනම වාතාවරණයක ඔබ ජීවිතය ගත කරන්නට පුළුවන්. නමුත් මහා මහිමේ දවස් ඔබට තිබෙන බව අමතක නොකළ යුතුයි. ඒ නිසා දේව දරුවනේ සෑම දේ තුලම ඉවසන්න. සෑම දේ තුලම දෙවියන් වහන්සේ දිහා බලා සිටින්න. එවිට උන්වහන්සේ අවශ්‍ය වේලාවට පැමිණ ඔබගේ අවශ්‍යතාවය පරිපූර්ණ කරන බව ඔබ අමතක කරන්නට එපා. ඉතින් මාත් එක්ක මේ යාඥාවට ඔබ අහුම්කම් දෙන්න. ආදර පියාණනේ ප්‍රථම සහ අන්තිම වර්ෂාවෙන් පෝෂණය වූ ඔබේ අනර්ඝ ඵලයේ කොටසක් බව දැන ගැනීමෙන් මම ප්‍රීති වෙමි. මෙම අවසන් කාලයේ සභාව තුලින් අද ප්‍රකාශ වන මහත් මහිමේ නිසා ඔබට ස්තුති කරමි. ධර්මිෂ්ඨකමේ ඵල හා ක්‍රියාව තුලින් මාගේ ලෝකයට බලපෑම් කරමි. අද ඔබගේ ආත්මය තුල පරිපූර්ණත්වයේ තුල ගමන් කරමි. යේසුස් වහන්සේගේ නාමයෙන්. ඉතින් ඔබට සුබ දවසක් සුබ පණිවිඩයක් ස්වාමින් වහන්සේ ඔබට ගෙනල් දී තිබෙනවා. මේක මෙනෙහි කරන්න, මේක ගැන කල්පනා කරන්න, මේක නැවත නැවත මේකට අහුම්කම් දෙන්න. ඒ වගේ ඔබට මේක ආශිර්වාදයක් වෙලා තිබෙනවා ඇති කියලා මම විශ්වාස කරන නිසා ඔබට ඔබගේ නෑදෑයන්ට, හිතමිතුරන්ට, ඔබගේ සහෝදරයන්ට ඔබට පුළුවන් මේක ෂෙයා කරලා ආශිර්වාදයක් වෙන්නට. ඒ වගේම අපේගේ වැඩසටහන් වලට ඔබට ඇහුම්කම් දෙන්න නරඹන්න ඔබට කැමති නම් ඔබට පුළුවන් අපේ YouTube channel එක subscribe කරලා bell button එක ඔබලා තියාගන්න. එවිට අපේ සියලු වැඩසටහන් ඔබට නරඹන්නට පුළුවන්. ඉරිදා අපේගේ දේව සේවයේ live වැඩසටහන ඔබට නරඹන්නට පුළුවන්. ආශිර්වාදයක් වෙන්නට පුළුවන්. ඉතින් ඔබට ජේසු පීඨයි. අපි හෙට උදෑසන මේ ආකාරව ආශිර්වාදවත් විනාඩි 4-5 තුල අපි හම්බ වෙමු. එතකන් ඔබට මහිමාන්විත දවසක්. ජේසු පීඨයි.